ආයිබෝවන් කියලා අදත් ඔයාලා හැමෝම නර්ස් චාම්පි channel එකට පිළිගන්නවා. ඇත්තටම 2026 අවුරුද්දට මම මේ පළවෙනි වතාවට තමයි වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නේ. ඇත්තටම දැන් පළවෙනි මාසෙත් ඉවර වෙන්න ඇවිල්ලා මට ඇත්තටම ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න උවමනා වුණාට මගේ කාලයත් එක්ක චුට්ටක් එක අපහසු වුණා. ඒත් මං හිතුවා තාම අලුත් අවුරුද්ද අලුත් අපි තාම ජනවාරි මාසේ ඉන්නේ. ඒ නිසා ඔයාලට ටිකක් මොටිවේට් වෙන්න පුළුවන් කාරණා කීපයක් මං අවුරුද්දේ මුලදී ඕගලන්ට එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා අපි නර්සස්ලා විදිහට එහෙම නැත්තම් මොන ශේත්‍රයේ හිටියත් අලුත් අවුරුද්දක් එනකොට හිතනවා මේ අවුරුද්ද සුබව ගෙවන්න ඕනේ, සතුටින් ගෙවන්න ඕනේ, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනේ, අලුත් විදිහට ජීවත් වෙන්න ඕනේ. එහෙම කියලා ගොඩාක් බලාපොරොත්තු අපි අලුත් අවුරුද්දට අරගෙන එනවා. ඉතින් මම දන්නේ නෑ ඔයාලගේ අලුත් අවුරුද්දේ resolution මොනවද? ඕගොල්ලන් already plan කරලා තියෙන්නේ මොනවද? ඒත් එක්කම achieve කරලා තියෙන්නේ මොනවද කියලා. ඒ කොහොම වුණත් මගේ මේ කාලේ අත්දැකීමුත් එක්ක මම හිතලා ඉස්සරහට කරගෙන යන දේවල් ටිකක් ඔයාලට ෂෙයා කරන්න තමයි මම හිතුවේ. අපි වීඩියෝ එක වැඩිපුර දිග නොකර කාරණා 3ක් ගැන කතා කරමු. පළවෙනි කාරණාව තමයි මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට රිෆ්ලෙක්ෂන් ගැන. මං හිතන්නේ අපි නර්ස් කෙනෙක් වුණත් මොනම රැකියාවක යෙදුණා වුණත් අපි හැම දෙයක්ම පුරුදු වෙලා ඉන්නවා රිෆ්ලෙක්ට් කරන්න මොකක් හරි දෙයක් වුණාට පස්සේ. එහෙම නැත්තම් අපි දවස ගෙවුනේ කොහොමද? එහෙම නැත්තම් ගිය අවුරුද්ද ගෙවුනේ කොහොමද කියලා. ඉතින් එහෙම හිතන එක තමයි ගොඩක් මම ඒක දකිනවා ඇත්තටම ගොඩක් හොඳයි. ඒක මට නම් මගේ ජීවිතේට ඒක මම ගොඩාක් උදව්වක් කරගෙන තියෙනවා. ඒක මම ගොඩක් වෙලාවට බය නැතුව කියනවා මම රිෆ්ලෙක්ටර් කෙනෙක්, රිෆ්ලෙක්ට් කරන කෙනෙක්. ඒ කියන්නේ අපිට වැරදෙනවා, හරියනවා, ඊට පස්සේ වැරදි අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒකම ඒවෙන් පාඩම් ඉගෙන ගන්නවා. ඒ වැරදිච්ච දේවල් වෙනස් විදිහකට අපව try කරලා බලනවා. ඉතින් ඕක තමයි රිෆ්ලෙක්ෂන් කියන්නේ. ඉතින් අපි හිතමු අපි එදිනෙදා අපි කරන මොනම රැකියාව වුණත් අපි ආශ්‍රය කරන අයත් එක්ක අපිට කරන්න තියෙන වැඩත් එක්ක අපේ දවස විවිධාකාර වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි කවුරු හරිත් එක්ක ආගියුමන්ට් ඇති කරගන්න පුළුවන්. හිත රිදෙන තැන් ඇති වෙන්න පුළුවන්. වැරදෙන තැන් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම කරන දෙයක් තමයි දවසේ අවසානයේදී ඇත්තටම මට එකට වෙලාවකුත් හම්බ වෙනවා ගෙදර එන අතරේදී මම ඒ කලේ යොදා ගන්න අද දවස මොකද වුනේ, හොඳ දේවල් මොනවද, මට තව හොඳට කරන්න තිබුණ දේවල් මොනවද, ඉගෙනගත්තු දේවල් මොනවද, මගේ අතින් කාට හරි වැරද්දක් වුණා නම් ඒ මොකක්ද, හෙට දවසට මට ගෙනියන්න තියෙන දේ මොනවද අද දවසේ ගෙනීමෙන්, එහෙම කියලා ගොඩක් රිෆ්ලෙක්ට් කරනවා. ඒ රිෆ්ලෙක්ට් කරන එක ඇත්තටම කාරණා කීපයක් නිසා ඒක අපිට ඉදිරියට වටිනවා. හේතුව සමහර දේවල් නිසා අපි ඉගෙන ගන්නවා හිතලා අපහු ඇත්තටම මට මේක මෙහෙම කරන්න තිබ්බා කියලා. එහෙම නැත්තම් අපි කාගේත් එක්ක හරි මොනවා හරි ආගියුමන්ට් එකක් ගියා නම් ඒක ගැන පොඩ්ඩක් අපිට හිතලා
ඒක හරි දෙයක්ද වැරදි දෙයක්ද කොහොමද මං ගිහලා සමාව ගන්න ඕනද අර ආගිය කරපු එක්කෙනා එක්ක ඒ වගේ ගොඩාක් රිෆ්ලෙක්ට් කරන එකෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඕගොල්ලන් මේ ගිය අවුරුද්දේ ඒ දේ කරේ නැත්තම් මේ අවුරුද්දේ රිෆ්ලෙක්ට් කරන්න පටන් ගන්න. නර්ස් කෙනෙක්ම වෙන්න ඕනේ නෑ. ඕන කෙනෙක් තමන්ගේ දවස ගැන අවුරුද්ද ගැන මාස ගැන හැමදේම ගැන රිෆ්ලෙක්ට් කරන්න පටන් ගන්න එකෙන් ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි මට වට කියන්න ඕනේ මේ අපි ජීවිතේ අපි දවස අපි ගෙවිලා යනවා. ඉතින් අපිට අපි හැමදාම මොනවා හරි දේවල් බලාපොරොත්තුත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපි ඉතින් මනුස්සයෝ විදිහට විශේෂයෙන් අපිට අර හිතන්න ශක්තිය දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට අපි එක්කෙනාගේ ගෝල්ස් තියෙනවා, විෂන් තියෙනවා, මිෂන් තියෙනවා, ඩ්‍රීම්ස් තියෙනවා. ඉතින් එක්කෙනාගේ ඩ්‍රීම්ස් වෙනස්, විෂන් වෙනස්. ඉතින් ඒ මොන ඔයගොල්ලන් යන්න පාර මොන පාත් එක මොන විෂන් එක වුණත් ඒවට මේ ළඟා වෙන්න ඇචීව් කරගන්න ඉගෙන ගන්න එක නවත්තන්න එපා. දැන් මම අද ගොඩාක් දුරට මගේ මේ කාලය තුළ මම විශේෂයෙන්ම මං හිතන්නේ පුංචි කාලේ ඉඳන්ම ගත්තත් හැම කවදාවත් ඉගෙන ගන්න එක නැවැත්තුවේ නැහැ. මොනවා හරි දෙයක් ජීවිතයට හරි කරන රැකියාවට හරි දෙයක් එකතු කරගන්න තමයි හැම වෙලේම බැලුවේ. ඉතින් ඒ අපි ඉගෙන ගන්න දේෙන් අපිට වගේම අපේ අවට ඉන්න අයටත් අපිත් එක්ක සම්බන්ධකම් තියෙන අනිත් අයටත් ඒකෙන් ගොඩාක් ප්‍රයෝජන හම්බ වෙනවා. මම හිතනවා මම ඉගෙන ගත්ත දෙයක් නිසා තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේත් මට ඒක ෂෙයා කරගන්න ඔයාලත් එක්ක උවමනාව තියෙන්නේ අපි අර ඒ මයින්ඩ්සෙට් එක නිසා. ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලන්ගේ ඩ්‍රීම්ස් තියෙනවා නම් කැරියර් ඩෙවලොප්මන්ට් ජීවිතේ ඇචීව් කරගන්න දේවල්ද කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා. ඒ ගිව් අප් කරන්නත් එපා. ඒ තියෙන දේවල් ළඟා වෙන්න බැරි වෙනකොට අපි වැටි තමයි නැගිටින්න ඕනේ. ඉතින් එහෙම අපු කෙනෙක් තමයි මමත්. ඉතින් එකක්වත් මට කිසිම දෙයක් අර මම උට කලිනුත් කියලා තියෙනවා ළඟට හම්බ වෙලා නැහැ. වැටි හිත රිදීම ඇති කරගෙන අපහසුතාවයෙන් වලට මුහුණ දීලා ස්ට්‍රෙස්ෆුල් වෙලා 200% 300% දීලා කරන දෙයට එහෙම තමයි මේ ගමනේ යන්නේ. ඉතින් මම අදටත් එහෙමයි. මං හිතන්නේ මං හිතටත් එහෙම වෙයි. මම නවත්තන එකක් නැහැ. මගේ ඒ මහන්සිය උත්සාහය ඉගෙන ගන්න දේ. ඉතින් ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි මට ඔයාලට කියන්න ඕනේ. අපි ජීවිත කාලය කෙටි අපි දන්නේ නැහැ අපි කොච්චර කාල ජීවත් වෙයිද කියලා. ඒත් එක්කම මම විශ්වාස කරන දෙයක් තමයි අපි මේ ජීවිතේ අපිට අපි ඇවිල්ලා තියෙන මේ ලෝකෙට මොනවා හරි දෙයක් ඉටු කරන්න. මම උට කලිනුත් එක කිව්වා. ඉතින් අපිට මොනවා හරි දීලා තියෙන ස්කිල්ස් මොන දේ කරත් නර්ස් කෙනෙක්ද, ඇක්ටර් කෙනෙක්ද, ඩාන්සර් කෙනෙක්ද, මියුසිෂියන් කෙනෙක්ද, එහෙම නැත්නම් වෙන රැකියාවක් කරන කෙනෙක්ද, ටීචර් කෙනෙක්ද, ඒ ඕනම කෙනෙක් මං හිතන්නේ මේ ස්කිල්ස් හම්බ වෙලා තියෙන්නේ අපිට දෙයක් මේ ලෝකෙට කරන්න දීලා තියෙන ස්කිල්ස් අපිට. ලෝකෙට එනකොට අපිට ඒ දේවල් තමයි අපිට පවර්ලා තියෙන කරන්න. ඒක නිසා තමයි අපි ඒ දේවල් අපිට පිහිටවන්නේ. මගේ විශ්වාසය එහෙමයි. ඉතින් මම හිතන්නේ අපිට ඒ දේෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා වගේම කාට හරි ප්‍රයෝජනයක් ඇති වෙන්න දේවල් අපිට කරන්න පුළුවන් වෙන්න ඕන, හිතක් පහළ වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ අනිත් දේ කාරණාව මම කියන්නේ හැදුවේ ඔයගොල්ලන්ට හැමදාම දවසට මොකක් හරි try කරන කාගේ හරි ජීවිතයකට
උදව්වක් වෙන්න. එහෙම නැත්නම් to make a difference. කාගේ හරි ජීවිතේක වෙනසක් ඇති කරන්න අඩුම ගානේ අපි නර්ස් කෙනෙක්ට නම් අඩුම ගානේ කරුණාවෙන් කතා කරලා අපි ගොඩාක් වෙලාවට දැන් අමතක වෙනවනේ අපි නර්සිං එතික්ස් එහෙම කාලයක් යනකොට එහෙම නොවෙයි කරුණාවෙන් කතා කරලා බොන්න බෙහෙත් ටික බොන්න බැරි ලෙඩා ගාවට බෙහෙත් ටික මේ බෙඩ් සයිඩ් එක ගාව තියලා යන්නේ නැතුව වතුර ටිකක් එක්ක පොවලා ඒ චූටි දෙයක්කින් මේ අපිට ලොකු ඩිෆරන්ස් එකක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දවස ගානේ මොනවා හරි කාගේ හරි ජීවිතයකට පුංචි සහනයක් ලබා දීලා අපිට මේක කාගේ හරි ජීවිතයක වෙනසක් අපිට ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා අපිට ගොඩාක් වටිනවා අපේ ජීවිතේට ආපහු ඒ දේවල් අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාවලින් මම කියපු කාරණා රිෆ්ලෙක්ට් කරන එක, නොනවත්ව ඉගෙන ගන්න එක, කාට හරි උදව්වක් හරි කාගේ හරි ජීවිතයකට ඩිෆරන්ස් එකක් ඇති කරන එකෙන් මම හිතන්නේ මේ අපිට ගොඩාක් දේවල් ලං කරගන්න පුළුවන්. මම කියන්නේ ඕල් මේ ඒවා මැජික් වගේ අපිට හැමදේම ඒවා ප්‍රතිඵල ලැබෙනවා කියලා. මම කියන්නේ මේ වගේ රිසල්ට්ස් එන්නේ ලොන්ග් ටර්ම්. ඒ කියන්නේ කාලයක් යන අපිට පස්සට හැරිලා ආපහු හැරිලා බලනකොට තමයි අපිට සතුටු වෙන්න පුළුවන්. අනේ මම කරලා තියෙන දේවල් මං නිසා කීප දෙනෙක් කොච්චර අයගේ ජීවිතේ නර්ස් වෙලා තියෙනවද. ඒත් එක්කම අපි දේවල් ඇචීව් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි කාට හරි උදව් කරලා තියෙනවා නම් ඒ දේවල් නිසා අපිට සතුටු වෙන්න හැකියාව තියෙනවා ආපස්සට ගිහිල්ලා බැලුවාම. ඉතින් ඒක තමයි අපිට මං හිතන්නේ ලොකුම වත්කම. සල්ලි අනිත් උපයාගත දේවල් නෙමෙයි, ඒ තමන්ට මනසට ලැබෙන සහනය, සෙල්ෆ් සැටිස්ෆැක්ටේෂන් එක, එතකොට එහෙම නැත්තම් අර අපි අනිත් අය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් දේ, මේ දේවල් අපේ ජීවිතේට මං හිතන්නේ සල්ලි වලට ගන්න බැරි දේවල්. ඉතින් මම හිතන්නේ long term results බලාගෙන අපිට මේ දේවල් මේ අවුරුද්දේ පටන් ගන්න පුළුවන්. ඔයාලා අලුත් අවුරුද්දේට මොනවා හරි රිසර්වේෂන් වෙනකොට තීරණය කළ නැත්තම් මේ මගෙන් චුට්ටක් අදහස් ටිකක්. ඉතින් ඕගොල්ලන්ගේ අතේ තමයි ඒ දේවල් තියෙන්නේ. ඕගොල්ලන්ගේ අතේ තමයි ඒවා ඔයාලට වැදගත්ද නැද්ද කියලා තීරණය කරන්න තියෙන්නේ. මම හිතුවා මගේ රිසර්වේෂන් එකක් විදිහට මේ වගේ දැනුම් බෙදා ගන්න එක මම ආපහු ටිකක් ඇක්ටිව් වෙලා වීඩියෝසුත් කරන්න ඕන කියලා. බලමු කොහොමද මගේ අවුරුද්දේ කාලයත් එක්ක ඉතුරු දේවල් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ වීඩියෝ එක මේ ඇති අපි මේ ගැන කතා කරා. අපි ආයි අලුත් දෙයකින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ 2026 වසරක් වෙන්න කියලා තමයි මම මගේ මේ වීඩියෝ එකකින් ඔයාලට ප්‍රාර්ථනා කරන්නේ. සුබ කියන්නේ හැමදේම බලාපොරොත්තු වෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙච්ච සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔයාලට මම ප්‍රාර්ථනා කරනවා. Thank you.